Green EV charging point එකට ආවා වාහනේ charge කරගන්න. අපි බලමු කොහොමද හරියටම Green EV charging point එකකදී අපි වාහනයක් charge කරගන්නේ කියලා. අපි මුලින්ම ගන්න ඕන අපේ mobile එකේ තියෙන app එක. මෙන්න මේ විදියට. ලංකාවේ විවිධ තැන්වල තියෙන charging point මේකේ ඉදිරිපත් කරලා තියෙනවා. එහෙම තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම අපිට scan කරන්න පුළුවන්. මේ විදිහට Green EV machine එකේ තියෙන screen එක touch කරලා අපිට මෙතන scan කරන්න පුළුවන්. එතකොට කෙලින්ම අපිව සම්බන්ධ වෙනවා මේ මැෂින් එකත් එක්ක. මැෂින් එකේ වැඩ කරන්න ඕන ආකාරය අපිට මෙතන පැහැදිලි කිරීමකුත් තියෙනවා. ඒවත් අවශ්‍ය නම් කියව ගන්න පුළුවන්. කොහොම නමුත් දැන් අපි ඇප් එකට ඇවිල්ලා තියෙන්නේ ස්කෑන් කරලා දැන් plug to start කියලා තියෙනවා මෙතන. ඒක නිසා දැන් plug කරගන්න තමයි සූදානම් වෙන්නේ කාර් එකට. විශේෂයෙන්ම මෙතන තියෙන පොඩි ස්විච් එකක් මෙන්න මේක තද කරලා තමයි මේක ගලව ගන්න ඕන මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි වාහනයට මෙන්න මෙහෙම සම්බන්ධ කරගන්නවා. වාහනයට සම්බන්ධ කරගමම අපිට එනවා pay with balance කියලා app එකට. අපි ඒක ක්ලික් කරන්න ඕන මෙන්න මේ විදිහට. දැන් Green EV machine එකයි වාහනයයි සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් charging පටන් ගන්නවා. Green EV charging point එකකදී අපිට අවස්ථා තුනක් තියෙනවා අපේ වාහනය charge කරගන්න. එකක් තමයි අපිට අවශ්‍ය මුදල් ප්‍රමාණය ලබා දීලා ඒ මුදල් ප්‍රමාණය අනුව charge වෙලා අවසන් වෙන්න. අනිත් එක තමයි කාලය ලබා දෙන්න පුළුවන්. මෙන්න මේ කාලය සීමාව ඇතුළත charge වෙලා ඒ charge කිරීම අවසන් වෙන්න කියලා. එහෙම නැත්නම් කිලෝවොට් ප්‍රමාණය ලබා දෙන්න පුළුවන්. මෙන්න මේ කිලෝවොට් ප්‍රමාණය සම්පූර්ණ කරලා දෙන්න. එතනින් පස්සේ charging නවත්තන්න කියලා. ඔන්න ඔය විදිහට නවත්තන්න පුළුවන්. ඊටත් අමතරව අපිට යම් අවස්ථාවකදී මට මේ මොහොතේ මේක නවත්වා ගන්න අවශ්‍ය නම් මට දැන් ඇති කියලා හිතෙනවා නම් charge වෙලා මට මෙන්න මේ app එක හරහා stop ලබා දීමෙන් නවත්වා ගන්න පුළුවන් charge කිරීම. දැන් මම සූදානම් වෙන්නේ මගේ අවශ්‍ය ප්‍රමාණයකට charge වෙලා තිබෙන නිසා මෙතනදී මේ වාහනේ charge වීම අවසන් කරන්නට. ඒ මම සඳහන් කරපු අවස්ථාවවලදී මේ charge කිරීමේ කටයුත්ත අපිට අවශ්‍ය වෙලාවකදී නවත්වා ගන්න හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් 100%ක් සම්පූර්ණයෙන් charge වුණාට පස්සේ Green EV machine එක මගින්ම මේක ස්වයංක්‍රීයව අවසන් කරනවා ඒ charge කිරීමේ කටයුත්ත. ඉන් පස්සේ අපිට යලිත තවක් ගෙනල්ලා මේ විදිහට මෙතෙන්ට මේ සවි කර වැඩ කටයුත්ත අවසන් කරගන්න පුළුවන්. Green EV සමග ශ්‍රී ලංකාව පුරා සැරිසරන්න.